විනය ඩිසිප්ලින් මේ කියන්නේ ඔයාට අවශ්‍ය දේ හා ඔයාට වඩාත්ම අවශ්‍ය දේ අතර තෝරා ගැනීමක් කරන්න තියෙන හැකියාව. බොහෝ වෙලාවට අපිට යම් දෙයක් කරන්න හිතෙන්නේවත් නැති අවස්ථාවල පවා අපේ ඉලක්ක වෙනුවෙන් කැපවී ඉන්න විනය අපිට උදව් වෙනවා. අද මේ වීඩියෝ එකෙන් කියන්නේ ඔයාගේ ජීවිතේට විනය එකතු කරගන්න උදව් වෙන කරුණු කීපයක් ගැන. මුලින්ම අපි දැනගමු පෙළඹවීමක්. ඒ කියන්නේ මොටිවේෂන් එකකට වඩා විනය වැදගත් වෙන්නේ ඇයි කියලා. පෙළඹවීමක් හරි උනන්දුවක් හරි කියන්නේ හරියට රැල්ලක් වගේ දෙයක්. ඒක සමහර වෙලාවට එනවා, තව සමහර වෙලාවට නැතිලා යනවා. හැබැයි විනය කියලා කියන්නේ ඔයාගේ ගමනේ ඔයාට අවශ්‍ය ඉලක්ක කරා ඔබව ඉදිරියට ගෙන යන එන්ජිම වගේ දෙයක්. මොටිවේෂන් ඔයාගේ වැඩේ ආරම්භ කිරීමට උදව් කරනවා වගේම ඩිසිප්ලින් හෙවත් විනය වැඩේ අවසන් වෙනතුරුම ඔයාව ඒ වැඩේ රඳවා තබා ගන්න උදව් වෙනවා. දෙවෙනියට මම කතා කරන්නේ කුඩා පුරුදු වලින් මේක ආරම්භ කරන්නේ කොහොමද කියලා. විනය කියලා කියන්නේ එක් රැයකින් ඇති කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මානසික වගේ වර්ධනය කරගන්න ඕන දෙයක්. හරියට හැම දවසකම නියමිත වෙලාවට අවදි වෙනවා, ඔයාගේ හැඩ පිළිවෙලකට හදනවා, දිනකට විනාඩි 10ක් කියවීමට හෝ එක්සර්සයිසස් කරන්න ඔයා යොදවනවා. අන්න ඒ වගේ දෙයක්. මෙන්න මේ වගේ කුඩා ජයග්‍රහණ ඔයාගේ මොළයට මට මාව පාලනය කර හැකි යන පණිවිඩය ලබා දෙනවා. ඔයා යම් කිසි දෙයක් කරන්නේ ඇයි කියලා ඔයාට පැහැදිලි නම් ඔයා දන්නවා අමාරු අවස්ථාවවලදී පවා ඔයාගේ ඉලක්ක අත්හැර සිටීමට ඔයාට ශක්තියක් තියෙනවා කියලා. ඔයාගේ ඉලක්කය සාර්ථක වුණාට පස්සේ ඔයාගේ ජීවිතේ කොච්චර ලස්සන වේවිද කියලා හිතරම හිතන්න. වේදනාව තෝරා ගැනීම. ජීවිතේට වේදනාව වර්ග දෙකක් තියෙනවා. එකක් විනයේ වේදනාව, pain of discipline. අනිත් එක තමයි pain of regret, පසුතැවීමේ වේදනාව. මම මුලින් කතා කරපු pain of discipline කියන්නේ తాවකාලිකයි. හැබැයි ඒකේ ප්‍රතිඵලය ඔයා ඔයාගේ සාර්ථකත්වයට ගෙනියනවා. දෙවෙනියට කතා කරපු පසුතැවීමේ වේදනාව හෙවත් pain of regret. මෙන්න මේ වේදනාව ඔයාට සදාකාලිකයි. මොකද අතපසු කළ අවස්ථාව ගැන පසුව දුක් වීම ඉතා වේදනාකාරී. ඉතින් මතක තියාගන්න. විනය කියන්නේ ඔයාගේ නිදහස නැති කර ගැනීමවත් නෙවෙයි. ඒක ඔයාට කැමති පුද්ගලයා බවට ඔයාව පත් කරන පාලන. අද ඔයාට සුළුවෙන් කැප කරන්න වෙන අද දවසේ හෙට දවසේ ඔයාගේ ලොකු ශක්තිය වේවි. විශේෂයෙන්ම විනය පුරුදු කරගන්න බලාපොරොත්තු වෙන්නේ මොන ශාස්ත්‍රයෙන්ද? ඔයාට තියෙන ඉලක්ක මොනවද? මේ හැම දෙයක් ගැනම ඔයාට අවබෝධයක් තියෙනවා නම් ඔයාට ඔයාගේ ගමන යන්න වෙන මොටිවේෂන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. Good luck.